ක්‍රිස්තුපූර්ව 1500 දී පමණ ජීවත් වූ ආමෙන්රා කුමරිය මියගිය පසු එකල ඊජිප්තු වැසියන් ඇගේ දේහය අතිවිශේෂ ලී වලින් තැනූ මිනී පෙට්ටියක දමා නයිල් නදියේ ඉවුරක් තුළ මිහිදන් කළා. එදැන් පසු නැවතත් ඇය ගැන කතා කරන්න පටන් ගන්නේ 1890 වර්ෂයේදී. 1890 වර්ෂයේදී ඊජිප්තු සංචාරයක් සඳහා ඇමරිකානු කෝටිපති මිතුරන් 4 දෙනෙකුට මෙම මමිය හමු වුණා. ඒ විකිණීමට දමා තිබියදී මේ එක් මිතුරෙක් පවුම් දහසක් ගෙවා මිලදී ගනු ලබනවා. මේ තමයි සාපයේ ආරම්භය. මමිය මිලදීගත් තරුණ ව්‍යාපාරිකයා තමන් අතර වී සිටි හෝටලයට රැගෙන ගියා. ඉන් පැය කිහිපයකට පසු ඔහුගේ බිරිඳ දැක තිබුණේ ඔහු හෝටලයෙන් පිටත් වී පයින්ම පාළු කාන්තාරයේ දෙසට ගමන් කරනවා පමණයි. ඔහු නැවත පැමිණියේ නැහැ. ඔහුට සිදු වූ දේ අභිරහසක් වුණා. දෙවන ව්‍යාපාරිකයා හට ඊට පසු දින ඔහුගේ ඊජිප්තු ජාතික සේවකයා විසින් කිසිදු හේතුවක් රහිතව වෙඩි තබා තිබුණා. එම වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ ඔහුගේ අතක් කපා දැමීමට සිදු වුණා. තුන්වන ව්‍යාපාරිකයා නිවසට ගිය විට ඔහුට ආරංචි වුණේ ඔහු එතෙක් කල සියලුම බැංකු ආයෝජනය කඩා වැටී ඇති බවයි. ඔහු තවදුරටත් කෝටිපතියෙක් වුණේ නැහැ. සිව්වැනි ව්‍යාපාරිකයා හට බරපතල රෝගාබාධයක් ඇති වූ අතර කරන ලද රැකියාවද අහිමි වුණා. අවසානයේදී ඔහු ජීවත්වීම සඳහා මහා මාර්ගයේ ගිනිපෙට්ටිය අලෙවි කරන්නෙක් බවට පත් වුණා. ඒ වන විටත් එංගලන්තයට රැගෙන විත් තිබූ මමිය අඩංගු පෙට්ටිය එංගලන්තයේ ව්‍යාපාරිකයෙක් මිලට ගන්නවා. එය මිලදීගෙන දිනක් ගතවීමට පෙර ඔහුගේ පවුලේ 3 දෙනෙකු රියානුතරකින් බරපතල තුවාල ලබනවා. ව්‍යාපාරිකයාගේ නිවස ගිනි ගැනීමකටද ලක්වනවා. තත්ත්වයේ තේරුම්ගත් ව්‍යාපාරිකයා මමිය අඩංගු පෙට්ටිය එංගලන්තයේ කෞතුකාගාරයට ලබා දුන්නා. මමිය කෞතුකාගාරයට රැගෙන ගිය ට්‍රක් රථය පසුපසට ධාවනය වී තිබුණා. මමිය කෞතුකාගාරයේ පඩිපෙළෙන් රැගෙන යාමේදී සේවකයෙක් ඇද වැටි කකුල කැඩී තිබුණා. අනිත් සේවකයා දින දෙකකට පසු හඳුනා නොගත් රෝගයකින් මිය ගියා. මේ ආරංචි වුණ මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූප ගෙන තිබෙනවා. ඒ සුද්ධ කර බැලීමෙන් පසු භයානක අමනුෂ්‍ය මූණක් දැක තිබේ. පසුව ඔහු ඔහුගේ නිවසට ගොස් හිසට වෙඩි තබාගෙන මිය යනවා. මේ තවදුරටත් කෞතුකාගාරයේ තබා ගැනීම කරදරයක් බව සිතූ බලධාරීන් පෞද්ගලික කෞතුක වස්තු අලෙවි කරන්නෙකුට මෙම මමිය අලෙවි කරනවා. අවාසනාවන්ත මරණ හා ප්‍රශ්න පැමිණීම නිසා අයිතිකරු මෙම නිවසේ අට්ටාලය මත මමිය තැන්පත් කරනවා. මෙන්න මේ කාලෙදි තමයි ලෝක ප්‍රසිද්ධ මැඩම් හෙලේනා එම ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන්නේ. එම ප්‍රදේශයට පැමිණීමත් සමග ඇයව අසාමාන්‍ය ලෙස වෙවුලන්න පටන් ගන්නවා. ඇයට වැටහෙනවා බලවත් භූතාත්මයක් මෙම ප්‍රදේශයේ සිටින බව. ඇය පෙට්ටිය තිබූ නිවසට ගොස් වහාම මෙය ඉවත් කරන්න කියලා පවසනවා. මේ කතාව පිළිගත් අයිතිකරු මමිය විකිණීමට කට්ටිය සොයනවා. නමුත් කවුරුත් එය මිලදී ගන්නේ නැහැ. අවසානයේ ඇමරිකානු ජාතික පුරාවිද්‍යාඥයෙක් ඉහළ මිලකට එය මිලදීගෙන ඇමරිකාවේ නිව්යෝක් නගරයට රැගෙන යාම සඳහා ටයිටැනික් නැව තෝරා ගන්නවා. අන්තිමට සිදුවන්නේ ටයිටැනික් නැවට මුහුදුබත් වීමටයි. ධනවත් ව්‍යාපාරිකයන් සමග ටයිටැනික් නැව මුහුදුබත් වනවා. ටයිටැනික් නැවෙන් ජීවිතේ බේරාගත් ගොඩක් අය කියලා තියෙනවා. නැව ගැටෙන වෙලාවේ අద్භූත කාන්තාවක් නැවතට්ටුව උඩ ඉන්නවා දැක්කා කියලා. කොහොම නමුත් මේ අදටත් අභිරහසකි.